ආයිබෝවන් හිරුකින් YouTube නාලිකාවට බො සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්නේ ඉතාමත් විශේෂ වූ මාතෘකාවක් ගැන. ඒ කියන්නේ එළබෙන මහා ශිවරාත්‍රී දවසේ එහෙමත් නැත්නම් 2026 පෙබරවාරි මාස 15 වෙනි දිනට යෙදিলা තියෙන මහා ශිවරාත්‍රී දවස. ඔබ ශිව දෙවියන් අදහන කෙනෙක් නම්, ඔබ ශිව දෙවියන් විශ්වාස කරන කෙනෙක් නම්, ඔබ විශ්වයේ පණිවිඩය විශ්වාස කරන කෙනෙක් නම් ඔබට තමයි මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් අහලා ඔබට ගත යුත්ත අනිවාර්යයෙන්ම ගන්න. ඔන්න මහා ශිවරාත්‍රී දවසට ඔබට කරන්න පුළුවන් වත්පිළිවෙත් ඔබේ නිවසේ සිටම ඔබට තියෙන ආකර්ෂණ ශක්තිය වැඩි කරගන්න, ඔබේ නිවසේ යම්කිසි දෝෂාන්ධකාර තත්ත්වයක් තියෙනවා නම් ඒ දුරු කරගන්න, ඔබේ භක්තිය තව වැඩි කරගන්න. ඒ වගේම ඔබේ තියෙන වරම් මාලාවන්, විශේෂයෙන් මේ වරම් මාලාවන් වලින් වැඩ කරන අයගේ වරම් ශක්තියෙන් බල කරගන්න හොඳම දවස තමයි මේ මහා ශිවරාත්‍රී දවස. ඉතින් ඕන ශිවරාත්‍රී දවසේ නිවසේ ඉඳන්ම කරන්න පුළුවන් වත්පිළිවෙත් මම ඉතා පැහැදිලිව සඳහන් කරනවා. එකින් එක හොඳින් අහගන්න. මුලින්ම ඔබ මහා ශිවරාත්‍රී දවසට ඔබේ හිතින් ශරීරයෙන්ම සූදානම් වෙන්න. හිත පිරිසුදු කරගන්න, මනස පිරිසුදු කරගන්න, කරන කියන දේවල් ගැන ඉතා හොඳින් සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ඉතින් මහා ශිවරාත්‍රී දවසට අනිවාර්යයෙන්ම ඔබ නිර්මාංශී විය යුතුයි. ඔබේ නිවස නිර්මාංශී වෙන්න. ඔබේ නිවසේ ඉන්න පිරිස නිර්මාංශී කරගන්න. ඒ වගේම නිවස භූමිය වටපිටාව අනිවාර්යෙන් පිරිසුදු කරගන්න. ඔබත් පිරිසුදුව සිටින්න අවශ්‍යමයි මේ මහා ශිවරාත්‍රී දවසට. ඉතින් උදෙන්ම හිරු පිපිදෙන විටම ඉතාමත් හොඳින් ස්නානය කරන්න. මේ ස්නානය කරනකොට පුළුවන් නම් මේකට අමු කහ කෑල්ලක් තල්ලා දාලා, ඒ වගේම බෙලි කොළ ටිකක් තම්බලා දාපු වතුරෙන් ඔබට ස්නානය කරන්න පුළුවන් නම් ගොඩාක්ම හොඳයි. ඉතින් ස්නානය කරලා ඔබ උදේට කරන වත් පිළිවෙත්, විශේෂයෙන්ම මේ බුද්ධ වන්දනාව කරන අයට ඒ කරන වත් පිළිවෙත් කරලා ඒකට සූදානම් වෙන්න ඕන. මහා ශිවරාත්‍රී දවසට අනිවාර්යෙන්ම ඔබට හැකිනම් පහන් 9ක් දල්වන්න. පහන් 9ක් කියන්නේ මැටි පහන් අරගන්න. මේ මැටි පහන් පුළුවන් නම් ලොකු ඇල්මිනියම් තැටියක් උඩින්, එහෙම නැත්නම් බිම සකස් කරනවා නම් ඒ බිමට හාල්, විශේෂයෙන්ම මේ රතු හාල්, කළු තල, ඒ වගේම මුං ඇට, කඩල කියන මේ ධාන්‍ය වර්ග එකතු කරලා මේක ලස්සන රටාවකට හදන්න. ඔබ දැකලා ඇති ඔය කෝලම් රටා හදනවා. අන්නේ ආකාරයෙන් ලස්සන රටාවකට මේක හදන්න. හදලා මේ කුඩ පහන් 9ක් ඔබේ නිවසේ ඊශාන දිශාවට වෙන්න සකස් කරන්න. පහන් 9 තියන්න, බෙලිකොලත් මේ වටේට ලස්සනට තියන්න. බෙලිකොල තියලා පහන් 9 පුළුවන් නම් මී තෙල්, එහෙමත් නැත්නම් එළඟි තෙල් පහන් පත්තු කරන්න උත්සාහ කරන්න. තව තල තෙල් තියෙනවා නම් එයත් ගොඩාක්ම හොඳයි. හැබැයි විශේෂ අවධානය දෙන්න මී තෙල් සහ එළඟි තෙල් කියනා වූ තෙල් වර්ග වලට. මොකද මී තෙල් ශිව දෙවියන්ගේ ඉතාමත් භක්තිවන්ත අය දන්නවා. ශිව දෙවියන් ඉතාමත් ප්‍රිය කරපු තෙල් වර්ගයක් තමයි මී තෙල් කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ මී තෙල් අරගෙන පහන් දල්වන්න, අලුත් පහන් තිර ගන්න, අලුත් පහන් ගන්න. පිරිසුදු වෙලා රාත්‍රී 9:09ට ඊශාන දිශාව බලා ඔබ පහන් අනිවාර්යයෙන්ම දල්වන්න. ඒ වගේම ඔබ පහන් 9 දල්වන්න ඔබේ නිවසේ ශිව පිළිමයක්, එහෙමත් නැත්නම් ශිව ලිංගයක පිළිමයක් තියෙනවා නම් මෙයත් අභිෂේක කරන්න. ඔන්න පිළිමයක් නැති අය ඉක්මනින් කලබල වෙලා පිළිම වඩම්මන්න උත්සාහ කරන්න එපා. මොකද පිළිමයක නෙමේ ශිව දෙවියන් වැඩ සිටින්න ඕනේ, ඔබේ හෘදයේ. නැත්නම් ඔබේ හදවතේ තමයි ශිව දෙවියන් වැඩ සිටින්න ඕනේ. ඒ නිසා කලබල වෙලා දුවලා ගිහිල්ලා පිළිම ගන්න හදන්න එපා. මේ තියෙන අයට මම කියන්නේ. නැති අය තමාගේ ෆොටෝ මේ ෆෝන් එකකින් හරි ෆොටෝ එකක් අරගෙන ඒ වෙලාවට ඒක පේන්න තියලා තමාගේ මනසින් ශිව දෙවියන් දැකලා පහන් පත්තු කරන්න. ඉතින් මේ පහන් පත්තු කරන වෙලාවට ශිව දෙවියන් අභිෂේක කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අය, ශිව දෙවියන් ඔබේ නිවසේ තැන්පත් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අභිෂේක කරන්න. පිරිසුදු උල්පත් ජලය ලබා ගන්න. ඒ වගේම එළකිරි ලබා ගන්න. කහදියර කිව්වම මේ අමු කහ පුළුවන් නම් තලලා ඉතාමත් හොඳ ඝන පේස්ට් එකක් විදියට හදලා කහදියර ගන්න, තැඹිලි වතුර ගන්න. ඉතින් මේ එකින් එක මේ පැන් වලින් මුලින්ම උල්පත් ජලයෙන් සෝදාන්න, ඊට පස්සේ එළකිරි වලින් සෝදාන්න, ඊට පස්සේ කහදියරෙන් සෝදාන්න, ඊට පස්සේ ඔබ සෝදානම් කරවුත් තැඹිලි දියරයට රෝස වතුර එකතු කරලා ඉතාමත් සුවඳවත් ලෙස මේ අවසාන අභිෂේකයේ සිදු කරලා කළේලා පිළිම වහන්සේ හොඳින් පිරිසුදු කරලා මෙයට බෙලි කොළ මල් මාලයක් සකස් කරන්න. බෙලි කොළ 3 තියලා පොඩි මල් මාලයක් සකස් කරන්න. ඒ වගේම නිල් මල් පූජා කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. නිල් මල් නැති අයට නිල් කඩලොළු මලුත් ඉතාමත් සුදුසුයි පූජා කරන්න. ඒ වගේම ඔබ කැමති නම් ශිව දිව්‍යානු උදෙසා පළතුරු පූජාවක් සිදු කරන්න පුළුවන්. ඒක ඔබ
තුල තියෙන කැමැත්ත අනුව එහෙම නැතුව ඒක අනිවාර්යයෙන්ම සිදු කර යුතු කාරණාවක් නෙමෙයි. මහා ශිවරාත්‍රි දවසට තමා කරන්නා වූ පුණ්‍ය කටයුතු වලින් පින අනුමෝදන් කිරීමත් ඒ වගේම ඒ පින ශිව දෙවියන්ට ලබා දීමත් ඒ වගේම මේ පහන් ආලෝකයෙන් තියෙනා වූ අන්ධකාර තත්ත්වයන් දුරු කිරීමත් තමයි ප්‍රධානම කාරණාව වන්නේ. ඉතින් ඒ ගැන තමයි ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් පහන් පත්තු කරලා නිකන් ඉන්න එපා. ගෙනිවසියන් වට කරගෙන මේ පහන් වටේ ඔබ මෛත්‍රී භාවනාව සිදු කරන්න. මනස ඊටමත් සැහැල්ලු කරගන්න හිතින් ශිව දෙවියන් දකින්න. ඒ තුල ඔබ ගාව රුද්‍රාක්ෂයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් 108ක් වාරයක් ගණන් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ඔබ අතින් හරි සකස් කරලා ඕම් නමක් ශිවාය කියන ගාතාව කියමින් ඔබට පුළුවන් 108 වාරයක් ඕම් නමः ශිවාය මන්ත්‍රය ජප කරන්න. ඉතින් අවසානයේදී පුළුවන් නම් ඔබ ස්ත්‍රී කෙනෙක් නම් ගැහණියක් නම් ඔබට පුළුවන් ඕම් පාර්වතී නමයි කියලා ශිව දෙවියන්ගේ භාර්යාවටත් පින් අනුමෝදන් කරලා මේ මෛත්‍රී භාවනාවෙන් සමස්ත තියෙනා වූ ඔබ වටා තියෙනා වූ දෝෂ අන්ධකාරයන් දුරු වේවා. ඒ වගේම සමස්ත ජනයාටම ඔබ මෛත්‍රිය කරන්න. ඔබ වටා සිටිනා වූ සියලු දෙනාටම මෛත්‍රිය කරලා ඒ පින ශිව දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔන්න ඉතින් මෙන්න මේ කටයුත්ත අනිවාර්යයෙන්ම කරන්න. මේ කටයුතු කරන තුල දවස පුරා ඔබට කරගන්න පුළුවන් ඉතාමත් පුණ්‍ය කටයුතු තියෙනවා. විශේෂයෙන්ම කපුටන්ට එළඟ තෙල් මිශ්‍ර කිරිබත් ආහාරට ලබා දෙන්න පුළුවන් නම් මහා ශිවරාත්‍රිය දවසට ඉතාමත් සුදුසු. ඒ වගේම අර කියන අපි බලු කපුට දාන. ඊට මස් මාංශ හදන්න බෑනේ. ඒ නිසා පුළුවන් නම් බල්ලන්ට කන්න දෙනවා නම් සුනකයන්ට කන්න දෙනවා නම් බත්තු වෙලා මේකට මී කිරි යෝගට් මිශ්‍ර කරලා දෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. මොකද ශිව දෙවියන්ගේ තවත් ස්වරූපයක් වෙනවා රුද්‍ර ශිව. එතකොට රුද්‍ර ශිවගේ ප්‍රධානම අපි සත්‍යය ලෙස නම් කරන්නේ කළු බල්ලලා. ඉතින් කළු බල්ලට පුළුවන් නම් විශේෂයෙන්ම මේ කළු බල්ලන් විශේෂ කරලා ඔබට ආහාර ලබා දෙන්න පුළුවන් නම් ඉතාම සුදුසු. එතකොට සෙනසුරුට අධිපති වෙන්නේ ශිව දෙවියන්. එතකොට සෙනසුරුගේ වාහනේ වෙන කපුටන්. ඉතින් කපුටන්ටත් ආහාරය ලබා දීලා මේ පින ශිව දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබේ සිතින් මනසින් ශරීරයෙන්ම සෝදානම් වෙලා මහා ශිවරාත්‍රි දවසට මෙන්න මේ කිව්වවත් පිළිවෙත් අනිවාර්යයෙන්ම සිදු කරන්න. ඉතින් මේ විශ්වයෙන් ආපු පණිවිඩයක් ඒ ඔබ හා බෙදා ගන්න තමයි මම මේ වීඩියෝ එක ඔබට අරගෙන ඉන්නේ. ඉතින් ඔබ සියලු දෙනාටම මම ආදරණීය විශ්ව මාතාවගේ පිහිට උපකාරය නිතරම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.